කොහොමද ඔයාලට ඔන්න ගොඩ දවසකින් මං බ්ලොග් එකක් අරගෙන ආවා. මට උදේ වැඩට යද්දි එකපාරටම හිතුණා අද ඩේ බ්ලොග් එකක් කරන්න ඕනි කියලා. ඉතින් මේ පරක් වෙලා වැඩට දුවන ගමන් මම බ්ලොග් එක පටන් ගත්තා. උදේ බ්ලොග් එක පටන් ගත්තට මේ මම වැඩ ඇරලා ඇවිල්ලා මගේ හවස් අරුව ගෙවන විදිහ තමයි අරගෙන ආවේ. මුලින්ම මං H&M එකට ගියා. මට ගවුමක් ඕන වෙලා තිබ්බා බලන්න. ඊට පස්සේ මම පොඩ්ඩක් ඇවිදලා මෙන්න මේ ගවුමට හිත ගියා. ඒත් ගත්තේ නැහැ. තව තැන් දෙක තුනක බලලා හොඳ එකක් තිබ්බොත් ඒක අරගෙන නැත්තම් මේක ගන්න එනවා කියලා මම ඒක තියලා ඉතින් චුට්ටක් ඒක ඇතුලේ ඇවිදලා ආයි ආවා. ඒ ආවේ ග්‍රොසරි shopping කරන්න. ලොකු දෙයක් නෙමෙයි, පොඩි දේවල් ටිකක් තියෙනවා ගෙදරට ගන්න. මොකද හවස අපිට තව ගමනක් යන්නත් තියෙනවා. ඒ හින්දා මං ඉක්මනට බඩු ටික අරන් ගෙදර යන්න ඕනේ. බලන්නකො මේ ටියුලිප් මාල වල ලස්සන රෝසස් ටිකකුත් තිබ්බා. මම ඉතින් ඒ ටිකත් බලලා ක්වික් shopping පාරක් දැම්මා. මේ බලන්නකෝ අපිට එන පොල්. හැබැයි මම මේවා නම් ගන්න නැහැ. මේ ඩිස්කේටඩ් කොකනට් එක ගන්න. මට ගාල්න ඉරමන යන්නේ. ඕනේ චූටි බඩු ටිකත් අරගෙන මම දවල්ට කන්න මට කෑමත් මෙතනින්ම අරගෙන ඊට පස්සේ ගෙදර ගියා. ඔයාලා මෙහි ඉන්නවා නම් මෙන්න මේ චොක්ලට් කිරි එක හරි රහයි. අපේ රහට හොඳට මැච් වෙනවා. ඊට පස්සේ ඉතින් මං අර ගත්තු බඩු ටිකත් උස්සගෙන ගෙදර ඇවිල්ලා කොඩම් කලින් කාලා හිටපු එක තමා කරේ. මොකද මම උදේට කන්නේ නැහැ මේ දවස්වල. හින්දා මට සෑහෙන බඩගිනීමේ වෙද්දි. ඉතින් ආපු ගමන් බඩු ටික තියලා මං ඉක්මනට කන්න ගත්තා. කන ගමන් බලන්න බ්ලොග් එකක් දාගත්තා. ඔයාලා ආසද මේ පූර්ණ නේචර් ගර්ල්? එයාගේ වීඩියෝස් බලන්න මම පුදුම ආසයි. ඔන්න ඉතින් කාලා බීලි ඉවරලා මම අද රෑටයි හෙට දවල්ටයි දෙකටම මැත්ති වෙන්න කෑම හදාගන්න තමයි යන්නේ. මේක මං චුට්ටක් වෙනස් විදිහට හදාගත්තු ඉස්සොරේවල් එකක්. බලන්නකෝ ඔයාලා මේ විදිහට හදලා තියනවාද කියලා. මුලින්ම හොදපු ඉස්සෝ ටික මම මොකුත් දාන්න නැතුව පෑන් එකට දාලා චුට්ටක් රත් කරගන්නවා. එතකොට මේ ඉස්සෝලේ තියෙන වතුර ගතිය අයින් වෙනවා. ඉස්සෝ එකේ වතුර ගතිය එහෙම අයින් වුණාට පස්සේ මම මේ ඉස්සෝ ටික බැදෙන්න ඕන තරමේ තෙල් ටිකක් මේකටම දාගෙන ඉස්සෝ ටික හොඳට බැද ගන්නවා. මෙතනදී ඉස්සෝ එක අර ගොඩාක් කර වෙනකම් ක්‍රිස්පි වෙනකම් බදින්න ඕනේ නැහැ. මම අර ඉස්සෝ එකේ යමු ගතිය පොඩ්ඩක් යනකම් විතරයි බැදගන්නේ. ඊට පස්සේ මේකට චූටිට කපාගත්තු ඉඟුරු සුදු ලුණුයි රම්පේ කරපිංචයි ටිකක් දාලා අඩු ගින්දරේ මේ ඉස්සෝ එකත් එක්කම චුට්ටක් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මේකට රස අනුව ලුණු කැලි මිරිස් එකතු කරගන්නවා. ඔයාලා කැලි මිරිස් දාන්න ඕනේ නැහැ. ඔයාලා ළඟ තියෙනවා නම් මේකට chili paste එකතු කරගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අර එකතු කළේ සීනි. මම ඊට පස්සේ මේකට oyster sauce ටිකකුයි තක්කාලි sauce ටිකකුයි සෝයා sauce ටිකකුයි එකතු කළා. මේ දාන ප්‍රමාණය අපි ගන්න ඉස්සෝ ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවනේ. ඔයාලට දැක්කහම හිතා ගන්න පුළුවන් පුංචි ප්‍රමාණ වලින් මේවා එකතු කරගන්නයි ඕනේ. මේ වෙද්දී මම ලිපේ ගින්දරත් ගොඩක් අඩු කරලා තියෙන්නේ මේ sauce එකතු කරන වෙලාවට. ඉතින් මේ sauce ಜಾති තුනම එකතු කරලා මම මේක ටිකක් කලවම් කරගන්නවා මේ ඉස්සෝ එකත් එක්ක. මෙහෙම අඩු ගින්දරේ ඉදෙද්දි මේ ඉස්සෝල ෆ්ලේවර් එක හොඳට මේ සෝස් එකත් එක්ක එකතු වෙනවා. එතකොට හරි රහයි කද්දී. ඔන්න දැන් මම එකතු කරන්නේ මේකට කපාගත්තු තක්කාලි අමු මිරිසුයි ලුණුයි. මම මෙතනදී අමු මිරිස් එකතු කළේ මංගාව මාළු මිරිස් හරි බෙල් පෙපර් හරි තිබ්බේ නැති හින්දා. ඔයාලා ගාව මේ දෙක තියෙනවා නම් දෙකෙන් එකක් හරි එකතු කරගන්න. එතකොටත් රහයි. ඒ වගේමයි ඔයාලා චුට්ටක් සැරට කන්න කැමති කෙනෙක් නම් එක නයි මිරිස් කරලක් හොඳට චූටියට කපලා මේකට එකතු කරගෙන බලන්න. පුදුම රසයි. එතකොට මේ ඉස්සොඩේවල් එක මම මේ හදන හැම වෙලේම මේක අඩු ගින්දරේ තියාගෙන හදන්නේ. මේ ඉස්සොඩේවල් එක රස වෙන්න රහසත් ඒකම තමා. මම ඉතින් මේක මේ විදිහට අඩු ගින්දරේ හොඳට කලවම් කරලා අනිත් ලිපෙන් තියාගන්නවා. තියාගෙන මම දැන් හදන්නේ egg fried rice එකක් හදන්න. ෆ්‍රයිඩ් රයිස් එක හදන්න මම හොඳට ඉඩ තියෙන භාජනයක් ගන්නවා. අරගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට බටර් උනත් දාන්න පුළුවන්. මේකටත් චූටිට කපාගත්තු ඉඟුරු සුදු ලුණු එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්නවා. ඔයාලට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක හරි තලලා හරි එකතු කරගන්නත් පුළුවන්. මම ඊට පස්සේ මේකට බිත්තර දෙකක් එකතු කරලා බිත්තර දෙක චුට්ටක් එකේ බැදෙන්න තියලා ඊට පස්සේ කලවම් කරගන්නවා. මෙහෙම දාපු ගමන් කලවම් කරන්නේ නැතුව චුට්ටක් බැදෙන්න තියලා කලවම් කරාම අපිට බත් එකට හොඳට අර බිත්තර කෑලි හිටින්න පෙනුමට ගන්න පුළුවන්. මේ වෙලාවේදීත් ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. මොකද අපේ ඉඟුරු සුදු ලුණු එක ඉක්මනට කරවෙන්න බලනවා. ඒ හින්දා මද ගින්දරේ තියාගෙන මේ බිත්තරේ උයා ගන්න ඕනේ. ඊට පස්සේ මේකට මම කපාගත්ත කැරට් එකතු කරගන්නවා.
මෙහෙම බිත්තරේට මේ විදිහට කැරට් දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරලා ගත්තාම බත් එකට හොඳ ලස්සන පාටක් එනවා. ඔයාලා වෙන්දට අන්තිමට එකතු කරා නම් කැරට් මේ විදිහට රයිස් එක හදද්දි කැරට් එක මුලින් එකතු කරලා බලන්න. හරිම රසයි මේ විදිහට ලස්සන පාටක් එනවා. ඊට පස්සේ මම මේකට තව සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක් එකතු කරනවා. ඒ තමයි chili paste. මම මේ දාන chili paste එක මම මේ රයිස් එක හදන්න ගද්දි හදාගෙන මාසයක් විතර ඉතින් මාසයක් යනකනුත් ෆ්‍රිජ් එකේ තියන්නේ නැතුව මේ chili paste එක මොකුත් වෙලා තිබ්බේ නෑ. ඒත් එක්කම මේ chili paste එකේ තිබ්බ chili oil ටිකකුත් එකතු කරගත්තා. මේ chili paste එක ඉස්සෝ එහෙම දාලා රසට හදාගෙන තියෙන්නේ. මං ඉස්සරහට ෂෝට් වීඩියෝ එකකින් ඔයාලට මේකේ රෙසිපි එක අරගෙන එන්නම්. ඒ වගේමයි මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මම Facebook එකේ එරන්දි කියලා ෆුඩ් පේජ් එකක් කරගෙන යනවා. ඉතින් ගොඩක් රෙසිපීස් ඔයාලට මෙනු අයිඩියාස් එකේ තියෙනවා. ඒකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම ලින්ක් එක දාන්නම් මේකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන්. chili paste එක දාගත්තට පස්සේ අපි බත් ටික දාලා මේක වැඩි ගින්දරේ හොඳට කලවම් කරගන්නවා. ඔයාලට බත් ටික උයලා හොඳට නිමෙන්න තියලා ගන්න පුළුවන් නම් ඒත් හොඳට රසට මේ බත් එක හදා ගන්න පුළුවන්. මං ඉතින් ටිකක් වැඩිපුර බත් හදාගත්තා. මොකද මං හෙටටත් එක්ක මේක හදන්නේ. මං ගාව තියෙන ලොකුම භාජනය මේකේ හින්දා තමයි මේක උයන්නේ. ඔයාලට රයිස් එකක් හදද්දී බත් එක හොඳට කලවම් කරන්න ඉඩ තියෙන භාජනයක් ගන්න. මොකද ෆ්‍රයිඩ් රයිස් එකක් නේ අපි හදන්නේ. ඒ කියන්නේ මේ බත් එකේ යට හොඳට රත් වෙන්න ඕනේ. හොඳට මේ තෙල් එකත් එක්ක පුපුරන්න ඕනේ. එතකොට තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එක හොඳ රසක් එන්නේ. මේ වෙලාවේදී ලුණු බලලා මම ලුණු ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මේක වැඩි ගින්දරේ හොඳට කලවම් කරලා මම මේකට ලීක්ස් වල කොළ පාට කොටස් එකතු කරනවා. ඔයාලා කැමති නම් මේ වෙනුවට ලුණු කොළ උනත් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපි ඒක අන්තිම හරිය ලඟ වෙලා එකතු කරන්නේ. එතකොට මේ කොළ තැම්බිලා අර කැත පාටක් ඉන්නේ. හරියම ලස්සන කොළ පාටකට රයිස් එකේ ලීක්ස් කොළ නැත්නම් අපි එකතු කරන ලුණු කොළ මේ ටික බලා ගන්න පුළුවන්. දැන් රයිස් එකේ අමාරුම වැඩ ටික කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ ගින්දර හොඳට වැඩි කරලා මේක වැඩි ගින්දරේ කලවම් කරගන්න එක. ඇහෙනව නේද මේ ගින්දර වැඩිව කරලා බත් එක කලවම් කරද්දී බත් වලින් එන සද්දේ. මෙන්න මේ විදිහට තමයි අපි රයිස් එක හදා ගන්න ඕනේ. මේ බලන්නකො මෙච්චර වෙලා අනිත් ලිපේ අඩුම ගින්දරේ හැදිච්ච ඉස්සෝ එක දැන් ඉස්සෝ එක හරිම ගානට හැදිලා තියෙනවා. ඔයාලට ඉතින් මේ වීඩියෝ එකෙන් සුවඳ එන්නේ නැහැ. හරිම රසයි මේ විදිහට ඉස්සෝ එක හදලා ඔයාලත් ෆ්‍රයිඩ් රයිස් එකක් නෙමෙයි කහ බතක් සුදු බතක් හදන වෙලාවට උනත් මේ විදිහට try කරලා බලන්නකෝ. කලින් කිව්වනේ මං ඉතින් හවසත් අපිට ගමනක් යන්න තියෙනවා කියලා. අපි දෙන්නගෙම ඩොකියුමන්ට්ස් වගේක් හදාගන්න තිබ්බා. අපි මේකට කොමුනේට යන ගමන් ඉස්සෙල්ලාම වැඩේ පරිපූර්ණව සාර්ථකයි. දැන් දෙවෙනි වැඩේට. මෙන්න මේ ෂොප් එකේ තියෙන පළතුරු එළවලු හරිම ෆ්‍රෙෂ්. ඒ වගේම ගාණත් අඩුයි. ඔයාලට පේනවා ඇති වටපිටාව බලපුවාම අපිට සෑහෙන්න වැහලා තියෙන මේ වෙද්දී ඒත් එක්කම හුළඟත් හරිය සරයි. ඉතින් ඇත්තටම මේම අමාරුයි මට වීඩියෝ කරගෙන යන්න. ඒ හින්දා මම මෙතනින් වීඩියෝ කරන එක නැවතුවා. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක මෙච්චර වෙලා හිටියට.